ඔබ දන්නවා කතාවක් තියෙනවා ගත ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න එපා කියලා. මොකද අපි කායික වශයෙන් කොච්චර වැටලා හිටියත් මොන පීඩාවක් අපේ හිත ලෙඩ වුණොත් අපේ හිතින් වැටලා හිටියොත් අපිට කවදාත්ම කායික වශයෙන් සහ මානසික වශයෙන් කොහෙත්ම නැගිටින්න හැකියාවක් නැහැ. ඒ නිසා කොච්චර ප්‍රශ්න තිබ්බත් කොච්චර ගැටලු තිබ්බත් හිත ලෙඩ කරගන්නේ නැතුව ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි විශේෂයෙන්ම නොවැම්බර් 10 වෙනිදා ලෝක මානසික සෞඛ්‍ය දිනය. ඉතින් මෙවර මානසික සෞඛ්‍ය දිනේ යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන් කතා කළ යුතු දෙයක් ගැන හදිස්සි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය සඳහා ඇති ප්‍රවේශය කියන මාතෘකාව. ඒ කියන්නේ හදිස්සි අවස්ථාවල කියලා කිව්වොත් ඔබ දන්නවා හදිස්සි අවස්ථාවක් අපිට ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්. අපි පුළුල් විදිහට ගත්තොත් මේක ඔබ දන්නවා සුනාමි ව්‍යසනය. එහෙම නැත්නම් වෙන බෝම්බ ව්‍යසනයක් වෙන්න පුළුවන්, වෙන යුද්ධ ව්‍යසන වෙන්න පුළුවන්. මේ හදිස්සි අවස්ථාවන් වලදී මානසික සෞඛ්‍යයට කොච්චර බලපෑමක් එනවද කියලා ඔබ අපි දන්නවා. විශේෂයෙන් මේක ලෝකේ කතා කරන්න පිළිසලා තියෙන්නේ ඔබ දන්නවා මේකට තිබෙනවා. එහෙම නැත්නම් වෙන ව්‍යසන ඇති වෙලා තියෙන. ඉතින් හදිස්සි අවස්ථාවකින්දී යුද්ධ විතරක් නෙමෙයි. හදිසි අනතුරක් වෙන්න පුළුවන්. හරිද? වෙන විප්‍රයෝගයක් වෙන්න පුළුවන්. වෙන ඕනම අවස්ථාවක වෙන්න පුළුවන්. බලාපොරොත්තු නොවූ වෙලාවට ඇතිවන ව්‍යසන සඳහා මානසික වශයෙන් අපි කොතරම් සූදානම්ද කියන එක තමයි අත්ත වශයෙන් මේකට කතා කරන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් හදිස්සි අවස්ථාවවලදී ඒකට හරියට මුහුණ දෙන්න බැරි බොහෝ අයට වෙන්නේ ඔබ දන්නවා PTSD වගේ පශ්චාත් කම්පන කපතාපාදය වගේ විවිධ මානසික කම්පන ඇති වෙන්න මේ වගේ අවස්ථාවන්වලදී ගොඩක් දුරට පුළුවන් ජීවිත කාලෙම වෙනකම්. සිතු දේ නොවේ නොසිතු දේ වේ කියලා අපි කතාවක් තියෙනවා. ඉතින් බුදුදහමෙත් ඒ ගැන කතා කරනවා. මානසික වශයෙන් ඕනම දෙයකට ඔරොත්තු දෙන්නේ කොහොමද? මානසික වශයෙන් අපි හැම දෙයකටම ඔරොත්තු දෙන්න පුළුවන්. ඔව්. මානසික වශයෙන් අපි හැම දෙයකටම ඔරොත්තු දීමට සූදානම් වෙන්නේ කොහොමද? කියන කාරණා ගොඩක් වැදගත්. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි අපි කොහොමද මානසික වශයෙන් ස්ථාවර විදියට ඉන්නේ. අත් වශයෙන් කිව්වොත් එහෙම මානසික විදියට අපිට ස්ථාවර ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි වැටෙන අවස්ථාවලදී මානසිකින්ම කායික වශයෙන් වැටලා ඉන්න අවස්ථාවලදී නැවත නැගී සිටින්න පුළුවන් කියන එක අපි මතක් කරගන්න ඕනේ. මොකද හොඳට මතක තියාගන්න අපි මානසික විදියට සෑහෙන කායික විදියට වැටලා ඉන්නවා. නමුත් ඒ හැම වෙලේම අපි හිතන්න ඕන දෙයක් තමයි මේ තියෙන කාරණාවත් ස්ථිර විදියට ලෝකේ පවතින එකක් නෙවෙයි කියන්නේ. හරි. ඒ නිසා අපි හැමදේම හොඳින් තිබුණ අපේ මානසික සෞඛ්‍යය 100%ක්ම තියෙනවා කියලා හිතන්නකෝ. ඒ වෙලාවට අපි හිතන්න ඕන දෙයක් තමයි ඇත්තටම මේකත් ස්ථිර විදිහට පවතින එකක් නෙවෙයි කියන්නේ. ඒ නිසා ගොඩක් දුරට මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න එක, යථාර්ථය අවබෝධ කරගන්න එක, යථාර්ථය අනුව ජීවිතය ගැන හිතන එක තුලින් ශක්තිමත් මානසික ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට ගොඩාක් ඉහළ වෙනවා. ඒ වගේම තමයි අපි හැමදේ ගැනම ඕනට වඩා හිති ඕවර් තින්කින් ගතියක් තියෙනවා ගොඩක් අය. ඉතින් මේ ඕවර් තින්කින් කියන ගතිය ලෝකයේ ගැන පුළුල් වෙනතු පටු විදියට හිතන එක කියන කාරණා ගොඩක් මේ මානසික සෞඛ්‍ය ඍජුව බලපාන වෙන්න පුළුවන්. ඒ වගේම ඒක අපි සීම කරගන්න දේවල් ටිකක්. ඒ වගේම තමයි අපිට වෙන බාහිර බලපෑම් වෙන්න පුළුවන් අපේ දෙමාපියන්ගේ බලපෑමක් නැත්නම් ගුරුවරුන්ගේ බලපෑමක් නැත්නම් යාළුවන්ගේ හිත මිත්‍රාදීන්ගේ බලපෑමක් වෙන්න පුළුවන්. මොකද ගොඩාක් දුරට තියෙන්නේ කොයි බලපෑම ආවත් Taman තුලින් ශක්තිමත් හිතක් ගොඩනගාගෙන ඕනම දෙයකට නොසලී ඉන්න ගතියක් අපි තුල නැති වුණොත් ඒකට තරම් අපිට හිත ශක්තිමත් නොවුනොත් ලොකු බලපෑමක් තමයි වහාම මේ වගේ හදිසි තත්ත්වයකදී අපිට දරාගත නොහැකි වේදනාවක් දරාගත නොහැකි පීඩාවක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැමෝම කල්පනා කරන්න ඕන විශේෂ දෙයක් තමයි ඕනම දෙයක් ඕනම වෙලාවකදී වෙනස් වෙන්න පුළුවන් කියන කාරණා. අපි ඇත්තටම යථාර්ථවාදීව ලෝකේ දිහා බලලා තියෙන්න ඕන පෙර සූදානමක් විදිහට. හැබැයි එකපාරම ඕනම එක්කෙනෙක් කොච්චරම තත්ත්වයක හිටියත් හදිස්සියේදී ඇතිවන කම්පන තත්ත්වයන් දරා ගන්න අපහසුතාවයක් එන්න පුළුවන්. ඒක ප්‍රතිකාරගත යුතු තත්ත්වයක්. මේ වගේ තත්ත්වයට මූණ පෑවොත් Tamanට තේරෙනවා නම් මේක නැවත නැවත සිහි වෙනවා කියලා ෆ්ලෑෂ්බැක් වෙනවා කියලා තේරෙනවා නම් ඒක නැවත නැවත අපිට මනසට එනවා නම් Tamanට ඒ පීඩාව ඒ ආකාරයෙන්ම එදා දැනුණා වගේ මදරත් දැනෙනවා. ඒ මොහොත මතක් වෙයි. ඒක ප්‍රතිකාරගත යුතු තත්ත්වයක්. ඉතින් ඒ හැමතෙම මානසික උපදේශනය එහෙම නැත්නම් මනෝවෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ ප්‍රතිකාර වගේ දේවල් තියෙනවා. වගේ දෙයකින් පසු වෙනවා නම් වහාම ඒ සම්බන්ධ සුදුසුකමක් ලත් වෛද්‍යවරයෙක් හෝ මනෝ උපදේශකවරයෙක් හමු වෙලා මේ ගැන ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් අනවශ්‍ය විදියට ඒ ගැන හිතලා මේක මට අමතක කරන්න බැරි තත්ත්වයක්, මට අමතක කරන්න ජීවිත කාලෙම මඟ මේක පීඩාවෙන් ඉන්න වෙයි කියලා හිතලා නැවත නැවත ඒක ඇති වෙනවා නම් ඒ තත්ත්වෙන් මිදෙන්න නම් ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.
ඉතින් ඒක ස්වභාවික තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා නැවතත් මතක් කරනවා මේ හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය සඳහා ඇති ප්‍රවේශය ගැන ඔබ වඩාත් දැනුවත් වෙලා ඉන්න. මොකද මානසික සෞඛ්‍ය තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ අපේ ජීවිතේට කායික සෞඛ්‍ය වගේ ඊටත් වඩා සමහරවිට. හරි සුබ දවසක්.